සුබම සුබ ලස්සන දවසක් ඔයාලා හැමෝටම. ජීවිතේ අපි හැමදාම කරන්නේ අපේ හිතට සතුට දැනෙන දේවල් පස්සේ දුවන එකනේ. හැබැයි සමහර දේවල් වලින් අපේ හිතට දුකක් දැනුණාම අපි ඒකත් එක්කත් නොසෑහෙන්න ගැටෙනවා. ඉතින් ගැටිලා අපේ හිතට හරි මහන්සියක් දැනෙනව නේද? අපි අපේ කොණ්ඩේ වවා ගන්න, හම සුදු කරගන්න, අපිව ලස්සන කරගන්න, ලස්සන වාහනයක් ගන්න, ලස්සන ගෙයක් හදාගන්න ගොඩාක් මහන්සි වෙනවනේ. හැබැයි අපි දවසේ එක විනාඩි 10ක්වත් අපේ හිත හදාගන්න වෙන් කරන්නේ නැහනේ. අන්න ඒක නිසා අපිට අපි දැන් හිතපු හැම දෙයක්ම ලැබුණත් කවදාවත් හිතේ සතුටින් නම් ඉන්න ලැබෙන්නේ නැහැ. ඒ මොකද කියනවා නම් අපි අපේ හිත හදාගන්න උත්සාහ කරන්නේ නැති නිසා. පුංචි දෙයක් අපි ළඟ තිබුණත් අපිට ඒ දෙයින් පවා සතුටු වෙන්න පුළුවන්. අපි කොච්චර කැත වුණත් අපිට අපිව ලස්සනට දකින්න පුළුවන්. ඒකට තියෙන එකම රහස තමයි අපි අපේ හිත ලස්සනට හදාගන්න එක. ඒක නම් වෙන මොන දේ කරගත්තත් එච්චර ලේසි දෙයක් නෙවෙයි. අපිට ඒකට ගොඩාක් මහන්සි වෙන්න වෙනවා. ඒක නිසා අපි මුලින්ම කරන්න ඕනේ අපි අපේ හිතට හරි දේවල් පුරුදු පුහුණු කරන එක. එතකොට අපිට දුකක් දැනුන වෙලාවට අපේ හිතට දැනෙන හරිම අමිහිරි අත්දැකීම අපිට හරිම සතුටක් විදිහට පෙරලා ගන්න පුළුවන්. හැබැයි ඒ සතුට අපි අපිට ඕන දෙයක් ලබාගෙන සතුටු වෙන සතුට වගේ නැති වෙලා යන්නේ. ඒක අපේ හිතට පුදුමාකාර සැනසෙල්ලක් වෙලා හැමදාම අපිත් එක්ක ඉඳි. පේනවද මේ කවුද ඉන්නේ කියලා? මෙයා උදේ ඉඳලා මට වද දුන්න කෙනෙක්. හැමදාම ගේ ඇතුළට මේ වගේ කෙනෙක් ආවහම පෙට්ටියකට අල්ලලා එළියට ගිහින් අයින් කරනවා. අපේ වයසට වැඩිය වයසක පෙනුමක් අපේ මූණෙන් පේනවා අපි මානසික ආතතියෙන් ඉන්නකොට. ඉතින් අපේ මානසික ආතතිය අපිට මේකප් එකෙන් ක්‍රීම් එකෙන් වහන්න බෑ. ඒකට අපි හිත හොඳට පුහුණු කරලා තියෙන්න ඕනේ. අපිට අපි අකමැති දෙයක් සිද්ධ වෙනකොට අපේ හිතට කේන්තියක් දුකක් දැනෙනවා. හැබැයි ඒ අකමැති දේ අපිට සිද්ධ වෙන්නේ මොකක් නිසාද කියලා අපි හරියටම දැනගෙන හිටියොත් අපිට ඒ කේන්තියවත් දුකවත් අපේ හිතට දැනෙන්නේ නැතුව අපි මානසික ආතතියෙන් නැතුව හොඳින් සතුටින් ඉන්න පුළුවන්.